මේ වීඩියෝ එකෙන් මම කියන්න යන කරුණු ටික ඔයාගේ ජීවිතයේ තියෙන ගැටලු වලට පිළියම් හොයද්දි ඔයාට දැනුමක් විදිහට අත්දැකීමක් විදිහට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ අවධානයෙන් හොඳ සිහියෙන් මේ කරුණු ටික අහගන්න. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයා දෙයක් කරන්න යනකොට ඔයාගේ වටේ පිටේ ඉන්න එහෙම නැත්නම් ඔයාගේ ළඟම ඉන්න පිරිසකින් ඔයාට වෙන බාධාවල් මැඩගෙන කොහොමද ගමන යන්නේ කියලා. මේකේ මම කියන උදාහරණ එහෙම නැත්නම් ඒ කියන අත්දැකීම් ඔයාගේ ජීවිතෙත් ඔයාට ඇති. ඔයාටත් ළඟම ඉන්න අයගෙන් ඔයාගේ වැඩවලට බාධාවල් ඇති. ඒ වගේ අවස්ථාවකදී මානසිකත්වය කඩාවට්ට ගන්නේ නැතුව තමන් කරන දේ දිගටම කරගෙන යන්න මේ කියවෙන කරුණු ඔයාට දැනුමක් විදිහට ප්‍රයෝජනවත් වෙයි. ඔයා අපේ සිටුවර් රහස් YouTube channel එකට අද අලුතෙන්ම ආපු කෙනෙක් නම් ඔයා මේ ඇවිල්ලා තියෙන්නේ අපේ කතා මාලාවේ 3 වෙනි කතාවට. මේක පියවරෙන් පියවර ගලාගෙන යන කතා මාලාවක්. ඒ නිසා අලුත්ම කෙනෙක් නම් මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා පළවෙනි වීඩියෝ එකේ ඉඳන් මේ කතා මාලාව බලන්න පටන් ගන්න. ඒ වගේම ඔයා අද අපේ channel එක අලුතෙන්ම subscribe කරගත්තු කෙනෙක් නම් මේ කතා මාලාව පාවිච්චි කරලා ඉගෙන ගන්න පටන් ගත්තු අද දිනය ඔයා මැකෙන්නේ නැති තැනක ලියලා තියාගන්න. එතකොට කාලයක් ගියාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ පෞද්ගලිකවම දියුණුව කොහොමද උනේ කියලා බලන්න. මේ ප්‍රායෝගික පාඩම් මාලාව ඔයාගේ ජීවිතයට ඇප්ලයි කරගන්න මේ කියවෙන කතා කරුණු ප්‍රායෝගිකව භාවිතයට ගන්න උත්සාහ කළොත් ඔයාගේ ගමනට මේ කරුණු ප්‍රයෝජනවත් වෙයි. කාලයකට පස්සේ ඒ ලියපු දිනයක ඔයාගේ தත්ත්වය සසඳලා බලන්න මේ කියවෙච්ච කරුණු ප්‍රායෝගිකව භාවිතා කළා නම් ඔයාගේ ජීවිතේ දැනුමෙන් අවබෝධයෙන් ඇති වෙලා තියෙන වෙනස ඔයාටම මැනගෙන බලන්න පුළුවන්. වෙනද වගේම මේ වීඩියෝ එකෙත් කරුණු 5ක් කතා කරනවා. වැදගත්කමේ පිළිවෙලට පෙළගස්සලා තියෙන්නේ. වැදගත්කම අඩුම පස්වෙනි කරුණේ ඉඳන් වැදගත්කම වැඩිම පළවෙනි කරුණ දක්වා අපි කතා කරමු. ඒ කරුණට එන්න කලින් ඔයගොල්ලන්ට announcement 3ක් දෙන්න තියෙනවා. පළවෙනි announcement එක ඔයා මේ අපේ වීඩියෝ එක දකින්නේ Facebook එකෙන් හරි TikTok එකෙන් හරි නම් ඔයා YouTube එකට ගිහිල්ලා සිටුවර් රහස් කියලා search කරලා අපේ සිටුවර් රහස් YouTube channel එක subscribe කරගන්න. මොකද මේ වීඩියෝ ප්‍රධාන වශයෙන්ම අපි වල කරන්නේ YouTube channel එකේ. දෙවැනි කරුණ අපේ සිටුවර් රහස් WhatsApp channel එක සම්බන්ධව දැනට ඒකේ වැදගත් කරුණු 11ක් පළ කරලා තියෙනවා දිනෙත් සමගම. ඒකේ 2025 10/10 වෙනිදා 3 වෙනි වැදගත් කරුණ විදිහට මම පළ කරලා තියෙනවා. ඔයාලට ගැටලුවක් ආවම හිඟන්න වගේ දෙවියෝ ළඟ වැඳ වැටිලා යදින්නේ නැතුව දෙවියන්ට ඇහෙන්න කියන්නේ කොහොමද කියලා විස්තරයක්. ඒ වගේම ඉදිරියේදී Smart and Hard Workers Club කියලා හැදෙන Patreon community එක ගැන විස්තරත් තියෙනවා. ඒ community එක හදන්නේ උනන්දුවෙන් තමන්ගේ අරමුණකට කැප වෙන්න පුළුවන් අයට අලුත් දැනුම සහ තොරතුරු ලබා දීමේ අරමුණෙන්. ඒ ගැන voice recording ටිකකුත් මම දාලා තියෙනවා. තුන්වෙනි නිසා අවසාන announcement එක අපේ 5 golden rules වැඩසටහන සම්බන්ධව ඔයාටත් ඉන්න තැනින් ඉදිරියට දියුණුවක් ඇති කරගන්න, එහෙම නැත්නම් ඔයාගේම ව්‍යාපාරයක් පටන් ගන්න, ව්‍යාපාරික අදහසක් අලුතෙන් හොයාගන්න, එහෙම නැත්නම් දැනටමත් ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් පියවරෙන් පියවර ඔයාගේ ව්‍යාපාරය ඉදිරියට දියුණුවට ගෙනියන්න අවශ්‍ය වෙන දැනුම සහ ඔයාට පේන්නේ නැති ව්‍යාපාරය සහ ඔයාගේ මූල්‍ය වැරදි අඩුපාඩු නිවැරදි කරගන්න උදව්වක් සහයෝගයක් ඕනේ නම් ඒකට ප්‍රයෝජනවත් වෙන golden rules 5ක් ඇසුරෙන් ඔයාගේ ව්‍යාපාරික අදහස් මූල්‍ය ධර්ම වැඩි කරගන්න කියලා දෙන educational program එකක විස්තරයක් description එකේ තියෙනවා. ඒ අපේ 5 golden rules වැඩසටහනට එකතු වෙලා ඒ වැඩසටහනෙන් තමන්ගේ ව්‍යාපාරයක් ඊළඟ මට්ටමට දියුණු කරගන්න අවශ්‍ය වෙන අදහස් යෝජනා දැනුම ලබාගත්තු අය එයාලගේ සතුට පළ කරලා එයාලා තිබ්බ පණිවිඩ තමයි මේ screenshot විදියට වීඩියෝ එක පුරාවටම එයාලා දකින්නේ. මේ යාලගේ පෞද්ගලික අත්දැකීම් පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ අත්දැකීම් සහ අදහස් වෙනස් වෙනවා. ඔයාලත් කියවලා බලන්න. එහෙනම් මම දැන් එනවා අද අපේ කතාවට 5 වෙනි කරුණට. මේ කතාව කියන්න පාදක වෙන්නේ Facebook එකේ මම ළඟදී දැකපු post එකක්. ඒ post එකේ තිබ්බා ගොඩ යන්න දඟලන හැමෝටම ලැබෙන්න ඕනේ supportive partner කෙනෙක් කියලා විස්තරයක් තමයි ඒකේ තිබ්බේ. ඒකට like ගොඩක් වැටලා තිබ්බා. ඒකට comment ගොඩකුත් වැටලා තිබ්බා. ඒ වගේම ඒ වගේ ජීවිත අත්දැකීම් තියෙන ගොඩක් අය තමන්ගේ ජීවිත අත්දැකීමුත් එතන කමෙන්ට් කරලා තිබ්බා. ඒක අනුමත කරලා කමෙන්ට් කරලා තිබ්බ ගොඩ දෙනෙක් සහ බහුතරය දාලා තිබ්බේ ඒ කතාව ඇත්ත. එහෙම කෙනෙක් ලැබෙනවා නම් හොඳයි. එහෙම තමයි වෙන්න ඕනේ. මට ලැබිලා තියෙන්නේ ඒ වගේ කෙනෙක් කියලා. ඒ වගේ තමන්ගේ ජීවිත අත්දැකීම් තමන්ගේ සැමියා බිරිඳ ගැන විස්තරය දාලා තිබ්බා. ඒ වගේම සුළුතරයක් පිරිස දාලා තිබ්බා අනේ ඉතින් මට නම් එහෙම වාසනාවක් නැහැ. මට එහෙම කෙනෙක් හම්බ වෙලා නැහැ කියලා. තව සමහරු තමන්ගේ ළඟින් හිටපු නෑදෑයින්ට එහෙම පින් දීලා තිබ්බා. කකුලෙන් ඇදපු දේවල් ගැන එහෙම සඳහන් කරලා ඒ වගේ අදහස් ගොඩක් එකේ තිබ්බා. අන්න ඒක නිසායි මට මේ කතාව ඔයගොල්ලන්ට කියන්න හිතුනේ. ඊළඟට මම එන්නම්කෝ 4 වෙනි කරුණට. 4 වෙනි කරුණ වෙන් වෙන්නේ ඔයාගේ ජීවිතේ එහෙම ඔයාට වැඩවලට සහයෝගයක් දෙන පිරිස නැතුව, ඒ කියන්නේ එහෙම කෙනෙක් හම්බ වෙන්න වාසනාවක් ලැබිලා නැත්නම් අන්න ඒ වගේ අයට තමයි මේ කරුණ වැදගත් වෙන්නේ.
තමන්ගේ වැඩවලට සහයෝගයක් නොදෙන පිරිසක් හරි එහෙම නැත්නම් තමන්ගේ වැඩවලට කෙලින්ම අකුල් හෙලන බාධා කරන කකුලෙන් අදින පිරිසක් හරි තමන්ට හම්බ වෙලා තියෙනවා නම් එතනදී මම පිරිසක් කියලා අදහස් කරේ තමන්ගේ නෑදෑයෝ යාළුවෝ අම්මා තාත්තා සැමියා බිරිඳ දුව පුතා කවුරු හරි කමක් නැහැ තමන්ගේ වැඩවලට බාධාවක් කරන අකුල් හෙලන බාධා කරන සහයෝගයක් නොදෙන අය නම් ඔයා දැනගන්න ඕනේ ඒකත් ශක්තියක් කරගන්න. ඒකට ඔයා දක්ෂයෙක් වෙන්න ඕනේ. මොකද කෙනෙක් සහයෝගය නොදුන්න කියලා ඔයාගේ වැඩේ කඩාගෙන වැටෙනවා නම් අඩුපාඩුව තියෙන්නේ ඔයාගේ. මොකද ඒ වගේ මිනිස්සු ඔයාගේ ජීවිතයට එන්නෙම ඔයාට පාඩමක් උගන්වලා යන්න. එතකොට ඒ පාඩම ඔයා හරියට ඉගෙන ගන්න ඒ මිනිස්සුන්ගෙන් ඔයාට ලැබෙන ඒ බාධාකාරී අත්දැකීම් මැඩගෙන කොහොමද ඔයාගේ ගමන යන්නේ කියන අත්දැකීම ගන්න සහ පසුතැවිලි වෙන්න එපා එහෙම පිරිසක් Tamanට ලැබුණා කියලා. ලැබිලා තියෙන දේට සතුටක් ඇති කරගන්න. මොකද ඔයාගේ ගමනට බාධාවක් වුණාට යම්කිසි හරි පැත්තකින් ඔයාට ඒගොල්ලෝ සහයෝගයක් ලබා දීලා තියෙන ඒක ඔයාට පේන්නේ නැතුව ඇති ඔයාට වෙන බාධාවල් වැඩි නිසා. නමුත් හොඳට හොයලා බැලුවොත් ඔයාට යම්කිසි ඒගොල්ලෝ සහයෝගයක් දීලා ඇති කොයි හරි තැනකදී. ඊළඟ කරුණට එන්න කලින් මේ උඩ කියවෙච්ච කරුණු ටික ඇසුරෙන් ඔයාට දැන් අදහසක් ඇතිනේ අද වීඩියෝ එකෙන් මොනවා ගැනද මම කතා කරන්න යන්නේ කියලා. වීඩියෝ එක ඔයාට හොඳයි කියලා හිතෙනවා නම් පහලින් තියෙන ලයික් බටන් එක ටච් කරලා ලයික් එකක් දාන්න. ඒ ඔයාලා දාන ලයික් එකෙන් තමයි මේ වීඩියෝ එක YouTube ඇල්ගොරිතම් එකෙන් තව කෙනෙක්ට දකින්න රීච් කරන්නේ. එතකොට ඒ ලයික් එක දානකොට මේ වීඩියෝ එක දකින්න තව කෙනෙක්ට මේ වීඩියෝ එකෙන් යහපතක් වෙන්න කියන හැඟීම හිතේ තියාගෙන ඒ දේ කරන්න. මොකද අපි මේ සිටුවර් රහස් channel එකෙන් පාඩම් මාලාවක් විදිහට එක්තරා ගමනක් තමයි යන්නේ. එතකොට පියවරෙන් පියවර යන්නේ ඔයාගේ අභ්‍යන්තරය ඔයා ටිකෙන් ටික වෙනස් කරගන්න හැමෝටම යහපත කරන මානසිකත්වයක් ඔයා තුළ හදාගන්න. ඒක ක්‍රියාවකින් වචනකින් සිතුවිල්ලකින් හරි කමක් නැහැ. තමන් හොඳ පුද්ගලයෙක් වෙන්න උත්සාහයක් ගන්න. දැන් අපි යමුකෝ තුන්වෙනි කරුණට. ඔය කිව්ව කතාවේ විදිහට ඇත්තටම එහෙම තමන්ගේ වැඩවලට උදව් කරන පිරිසක් ලැබුණොත් ඒක තමන්ගේ වාසනාව. ඉන්දියාවේ ශාරුක් ખાන් ගැන ඔයාලා දන්නවා නම් ශාරුක් ખાන්ගේ ජීවිත කතාව කියවලා බැලුවොත් ඒකේ තියෙන්නේ ওই විදිහේ එයාට සහයෝගයක් දෙන්න එයාගේ බිරිඳ ඉඳලා තියෙනවා. ඒ ඇසුරෙන් තමයි එයාගේ ගමන එයා ගිහින් තියෙන්නේ. ඒ වගේම ලංකාවෙත් තොම ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නවා ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. ඒගොල්ලෝ නමින් දන්නවා ඇති සමහර විට අනු තෝරදෙනිය කියලා. පොඩි තැනක ක්ලීනින් ජොබ් එකකින් පටන් අරගෙන එයාගේම ව්‍යාපාරයක් ගොඩනගලා එයාගේ කතාව එයා කියද්දිත් එයත් නිතර විස්තර කරනවා එයාගේ සහයෝගයට එයාගේ සහකාරිය එහෙම නැත්නම් බිරිඳ හිටියා කියලා. මේ මම කිව්වේ ප්‍රසිද්ධ චරිත දෙක කතා විතරයි. මේ වගේ කතා ඕන තරම් සමාජයේ ඇති. සැමියා බිරිඳ විතරක් නෙමෙයි අම්මා තාත්තා දුව පුතා යාළු මිත්‍රයෝ හැමෝම තමන්ගේ උදව්වට ඉන්නවා නම් ඒක තමන්ගේ වාසනාවකට ලැබිච්ච දෙයක්. එතකොට කෙනෙක්ට එහෙම සහයෝගයක් තියෙනවා නම් තමන්ගේ වැඩ කටයුතු වලට බාධාවල් ටිකක් අඩුවෙන් තමන්ගේ දේවල් කරගෙන යන්න පුළුවන්. ඊළඟට මම එන්නම්කෝ දෙවෙනි කරුණට. දැන් එහෙම දේවල් හැමෝටම ලැබෙන්නේ නැහැ කියලාත් මම මුලින් ඉඳන්ම කිව්වනේ. එතකොට එහෙම තමන්ට බාධාකාරී තමන්ට සහයෝගයක් නොදෙන පිරිසක් හම්බ වුණොත් මොකක්ද අපි කරන්න ඕනේ? ඒ මිනිස්සු එක්ක ගැටි ඒගොල්ලොත් එක්ක රණ්ඩු සරුවල් කරගෙන අපේ ගමන අපිට යන්න වෙන්නේ නැහනේ. ඒ වෙනුවට ඔයාලට කරන්න තියෙන්නේ හිතෙන් අතෑරලා අතින් විතරක් අල්ලගෙන යන්න තියෙන ගමන යන්න. කරන්න තියෙන වගකීම් යුතුකම් උපරිමයෙන් කරන්න. හැබැයි හිතෙන් ඒකෙන් වෙන බලපෑම හිත ඇතුළට තමන්ගේ ගන්න එපා. ඔයාලට පොඩි කතන්දරයකුත් කියන්නම්. ඔන්න එක්තරා ලිඳක් ඇතුලේ ගෙම්බෝ ටිකක් ඉඳලා තියෙනවා. එක ගෙම්බෙක්ට හිතෙනවා මේ ලින් ගැට්ට දිගේ නැගලා උඩ ගැට්ටට ඇවිල්ලා ලෝකේ බලන්න ඕනේ කියලා. හැබැයි මෙයා නැගගෙන එනකොට දෙතුන් පාරක් වතුරට නැවත වැටලා තියෙනවා. වතුරේ ඉන්න ගෙම්බෝ ඔක්කොම මෙයාට විහිළු කරන්න ගත්තා. මොකක්ද ඔය කරන වැඩේ? ඔය ලින් ගැට්ටෙන් එළිය බලලා වැඩක් නැහැ. හැම වෙලේම තියෙන රවුම් අහසම තමයි අපිට මේ පේන ටිකම තමයි බොරුවට නිකන් මොකටද මහන්සි වෙන්නේ කියලා. හැබැයි මේ ගෙම්බා කොහොම හරි නැගලා උඩට ඇවිල්ලා ලෝකෙන් එළිය බැලුවාම එයාට පේනවා මේ ලිඳ ඇතුලෙන් දකින්න ලෝකෙ නෙමෙයි එළිය තියෙන්නේ කියලා. හැබැයි බාහිර පිරිසකින් එයාට කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ ඔය ලිඳේ උඩට නගින්න. එතකොට ඒගොල්ලෝ කරේ බාධා කරන එක. නමුත් මේ ගෙම්බගේ විශේෂත්වයක් තියෙනවා. මේ ගෙම්බාට කන් ඇහෙන්නේ නැහැ. එතකොට බාහිර අය කියපු කිසිම දෙයක් මෙයා කණෙන් ඇතුළට ගත්තේ නැහැ. ඔයාලටත් ඔයාලගේ ගමන යනකොට ඔය විදිහේ බාධාකාරී පිරිසක් හම්බ වෙනවා නම් කන් ඇහෙන්නේ නැති ගෙම්බගේ කතන්දරේ පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟට මම එන්න යන්නේ වැදගත්ම සහ අවසාන පළවෙනි කරුණට. ඒකට එන්න කලින් ඔයා තවම අපිව subscribe කරගත්තු නැති අලුත් කෙනෙක් නම් මේ කියවෙච්ච කරුණු ඇසුරෙන් ඔයාට යම්කිසි අදහසක් ඇතිනේ අපේ channel එකේ කොයි විදිහේ පාඩම් මාලාවක් කොයි විදිහේ කතා මාලාවක් දෙන්න කියලා. අන්න එහෙම ඔයාට අදහසක් තියෙනවා නම් ඔයාට තේරෙනවා නම් ඔයාට දැන් පුළුවන් subscribe කරගන්න. ඒ subscribe කරනකොට ඔතන තියෙන bell icon එකත් click කරගන්න. මොකද මේ bell icon එක click කරොත් ඔයාට YouTube එකෙන් අපේ වීඩියෝ එකක් පළ කරපු ගමන් notification එකක් එවනවා. එහෙම අපේ අලුත් වීඩියෝ එකක් notification එකක් විදිහට ආවේ නැත්නම් ඔයාට ඔයාගේ කාලේ වැය කරලා YouTube එකේ search කරලා තමයි අපේ වීඩියෝ හොයාගන්න වෙන්නේ. එතකොට ඒවා මග ඇරෙන්න තියෙන ඉඩ ඔයාට වැඩි.
ඒ වගේම ඔයාට තප්පර කීපයක් හරි සර්ච් කරන්න හරි කාලය වැය වෙනවා. දැන් මම එනවා පළවෙනි වැදගත්ම කරුණට. අපිට ලැබෙන බාධාවක් කියන්නේ නහයෙන් අඬන්න කාරණාවක් නෙමෙයි කියන දේ තමයි මම මේකෙදි කියන්න යන්නේ. තේරෙන පොඩි උදාහරණයකින් කියන්නම්කෝ. ඔයාට පොඩි බෝට්ටුවක් තියෙනවා. ඔයා ඕක ගමේ තියෙන වැවක කිසි මුකුත් හුලඟක් නැහැ, රැල්ලක් නැහැ, ඔන්න ඔය වගේ තැනක පැදලා ඔයා හිතන් ඉන්නවා මම තමයි ලෝකේ ඉන්න දක්ෂම නාවිකයා කියලා. හැබැයි ඔයා කවදා හරි දවසක සැර කුණාටුවක් තියෙන මූදකට ඔය බෝට්ටුව අරන් ගියොත් ඔයාට තේරෙනවා ඔයාගේ පුහුණු වීම හොඳටම මදි කියලා. මොකද නිකම්ම ගලාගෙන යන්නේවත් නැති නිශ්චල තැනක ඔයා දක්ෂයෙක් කියලා හිතන් ඉන්නවට වඩා අර වගේ අත්දැකීම් ගොඩක් ඔයාට තියෙනකොට ඒවට ඔරොත්තු දීමේ හැකියාව ඔයාට කාලෙත් එක්ක වැඩියෙන් ලැබෙනවා. ඉතින් ඒක ඔයාට ළඟම ඉන්න පිරිසකින් අත්දැකීමක් විදිහට එනකොට ඒකෙන් අධෛර්යමත් වෙන්න එපා. ඔයාට ඔය ලැබිලා තියෙන්නේ උත්සාහයෙන් වෙනස් කරන්න තියෙන දෙයක්. ඒ උත්සාහයෙන් වෙනස් කරන එක බාහිර ලෝකය වෙනස් කරන්න යන්න එපා. තමන්ගේ අභ්‍යන්තරය වෙනස් කරගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. ඔතන තව වැදගත් කරුණකුත් තියෙනවා. ඔයා වෙනස් වුණොත් ඔයාට නොගැලපෙන අය බහුතරයක් ඔයාගෙන් ඉවත් වෙලා යනවා. මොකද මේ විශ්වය හැදිලා තියෙන්නේ ভাইබ්‍රේෂන් වලින්. එතකොට ඔයාගේ වයිබ් එකට එහෙම නැත්නම් ඔයාගේ ভাইබ්‍රේෂන් එකට අදාළ පිරිස තමයි ඔයාගේ වටේ ඉන්නේ. ලැබිලා තියෙන සිදු වෙලා තියෙන බාධාවන් වලට පසුතැවිලි වෙන්න එපා, නහයෙන් අඬන්න එපා. ඔයා හිත ශක්තිමත් කරගෙන ලැබිලා තියෙන හැම බාධාවක්ම Tamanට බාධාවක් විදිහට නෙමෙයි අවස්ථාවක් විදිහටයි ලැබිලා තියෙන්නේ කියලා දකින්න අන්න එහෙම දැක්කොත් ඔයාගේ මානසිකත්වය තමයි ශක්තිමත් වෙන්නේ. එතකොට ඔය එන බාහිර ප්‍රශ්න කකුල් වලින් ඇදිලි බාධා කිරීම ඒ දේවල් ඔයාට ගාණක්වත් නැති වෙයි. ඔයා දැන් මේ මොහොතේ පසුතැවිලි වෙවි හිටියට අනේ මට මේ කෙනා උදව් කරන්නේ නැහැ, මේ කෙනා බාධා කරනවා කියලා ඔයා ඔය යන ගමනේ තව ටිකක් දුරට ගියාම ආපහු හැරිලා බැලුවාම ඔයාට තේරෙයි ඒගොල්ලෝ කරලා තියෙන්නේ බාධාවක්ද එහෙම නැත්නම් ඔයාට උදව්වක්ද කියලා. හැබැයි ඉතින් ඒක උදව්වක් වෙන්නෙත් ඔයා ගමන ඉදිරියට ගියොත් විතරයි. ඔයා මේ වෙලාවේ නතර වෙලා අඬ නහයෙන් අඬ හිටියොත් අනේ මේගොල්ලෝ මට බාධා කරනවා, මේගොල්ලන්ගෙන් මට කිසි සහයෝගයක් නැහැනේ, මම කරන වැඩේට මේගොල්ලන්ට තේරෙන්නේ නැහැනේ, ඔන්න ඔය වගේ දේවල් කිය ඔයා විදන් යන වේගය අඩු කරගත්තොත් ඔයාට දුරට ගිහිල්ලා ආපහු හැරිලා බලන්න අවස්ථාවක් එන්න තියෙන කාලේ එන්න වැඩි වෙයි. ඒක නිසා ඔයා ඔයාගේ ගමන නතර කරගන්න එපා. වෙන බාධාවල් ඔක්කොම හොඳටයි වෙන්න කියලා හිතාගෙන ඔයාගේ ගමන යන්න. අද මේ වීඩියෝ එක කරන්න හේතුනේ Facebook එකේ මම දැකපු පෝස්ට් එකක්. ඔය වගේ තව මම දකින දේවල් සම්බන්ධව ඔයගොල්ලන්ට විස්තර YouTube එකේ දෙන්නම්. YouTube long වීඩියෝ වගේම YouTube short වීඩියෝ විදිහටත් මම වැදගත් දේවල් පළ කරලා තියෙනවා. ඒ දේවල් බලන්න. ඒ වගේම වීඩියෝ එකක් හදන්න කාල වේලාවක් නැති වෙලාවට ඒ විස්තරේ වැදගත් විස්තර කියලා දිනෙත් දාලා WhatsApp channel එකේ පළ කරලා තියෙනවා. ඒ පහුගිය විස්තර ටිකත් බලන්න. අද මේ කියවෙච්ච කරුණු වලින් එහෙම නැත්නම් මේ වීඩියෝ එකෙන් ඔයාලට පොඩි හරි අදහසක් ප්‍රයෝජනයක් දැනුමක් ලැබුණා නම් තව කෙනෙක්ට මේ කරුණු ප්‍රයෝජනවත් වේවි කියලා ඔයාලට හිතෙනවා නම් ඔය පහළ තියෙන share ලකුණ ක්ලික් කරාම YouTube වීඩියෝ link එකක් දෙනවා. අපේ මේ වීඩියෝ එකේ YouTube link එක අනිත් අයවත් දැනුවත් කිරීම සඳහා social media වල share කරන්න. ඒ වගේම මේ කියවෙච්ච කරුණු වලින් ඔයාට වැදගත් දෙයක් ඉගෙන ගන්න ලැබුණා නම් ඔයාගේ අදහස කමෙන්ට් එකකින් පළ කරලා යන්නත් අමතක කරන්න එපා. ඔයාගේ ජීවිත අත්දැකීමුත් ඇති මේ කියවෙච්ච කරුණු සම්බන්ධව. ඒ වගේම මම නොදන්න ගොඩක් දේවල් ඔයා දන්නවා ඇතිනේ. මම නොදන්න කොච්චර දේවල් ඔයා දන්නවද නැද්ද? ඒ වගේ ඒ දේවල් ගැන කමෙන්ට් කරන්න. එතකොට තව කෙනෙක්ට ඒක වැදගත් වෙයි. එහෙනම් අදට මේ වීඩියෝ එක මම අවසන් කරනවා. ඔයාලා කරන කියන හිතන පතන හැම යහපත් දේම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හෙටත් හවස 7ට මේ වගේම තව වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්. ජයෙන් ජයම වේවා.